අද හදමු ඉස්සෝ වලින් කල් තියා ගන්න පුළුවන් අච්චාරු එකක්. මේ prawn pickle recipe එක. මේක ගොඩාක් famous. මම අරගෙන තියෙන ප්‍රමාණය ඉස්සෝ තමයි හරියන්නේ. ඒකට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු දාලා හොඳට කලවම් කරලා පැය භාගයක් පැයක් විතර තියලා තියන්න. ඊට පස්සේ pan එකකට තෙල් දාගෙන මේක හොඳට බැද ගන්න. මම මේ වීඩියෝ එකේ පෙන්වන ප්‍රමාණය වෙනකම් බැද ගන්න. ඊට පස්සේ ඒක බැදගත්ත තෙල් එකටම උළු හාල් දාගන්න. දැන් පොඩියට කපාගත්ත ඉඟුරු, සුදුලුණු, අමු මිරිස්, කරපිංච දාලා මේ ටික බැදෙන්න දෙන්න. ඒ ටික බැදුනට පස්සේ මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, එතකොට 3-5 කුඩු ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න. විනාඩියක් විතර තෙල් එකේ මේ ටික හැදුනට පස්සේ අපේ ඉස්ස ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මේක අනිවාර්යෙන් හදන්න ඕනේ ලිපේ ගින්දර අඩු කරලා. දැන් මේකට විනාගිරි ටිකකුත් එකතු කරලා සීනි ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්න. මේක ඉතින් තෙල් වැඩියෙන් දාලා හදන කෑමක්. ඒ නිසා හැමතිස්සෙම කන්න එපා. දවසක් විතර තියලා කනකොට තමයි මේක රස. ආලා try කරලා බලන්න. මේ වගේ videos බලන්න මාව follow කරලා තියාගන්න.